සුබ සන්ධ්‍යාවක් වේවා ආදරණීය නවක විද්‍යාර්ථීනි මේ අවස්ථාවට වැඩම කර සිටින ගෞරවනීය මහා සංඝරත්නය ඒ වගේම අපේ පීඨාධිපතිතුමා ආචාර්ය මණ්ඩලයේ සහෘදයන් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහෘදයන් ඇතුළු ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයට අලුතෙන්ම එකතු වෙච්ච ඔබට ආදරණීය අත්දැකීමක් එකතු කරන්න තමයි අපි දැන් සූදානම් වෙලා ඉන්නේ. මම සිංහල හා ජන සංනිවේදන අධ්‍යයන අංශයේ ආචාර්ය සුනිල් දෑරංගල. ඉතින් ඔබ දැනටමත් දන්නවා වෙන්න යන්නේ මොකක්ද කියලා. 60 70 දශකයේ ශ්‍රී ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ පෙරලියක් ඇති කළ සංගීත ශිල්පියෙක් ඔහුගේ නිර්මාණ පිළිබඳවත් ඔහු පිළිබඳවත් පුංචි මතක ආවර්ජනයක් කරමින් ඔහුගේ නිර්මාණ රස විඳින්න ඔබට ආරාධනා කරන තමයි මේ සන්ධ්‍යාවේ අපි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මෙම කටයුත්ත සංවිධානය කෙරෙන්නේ නම්නීකරණ වැඩසටහන් කමිටුවත් එක්ක ඒකාබද්ධ වෙලා පීඨ සංස්කෘතික කමිටුව මගින්. පීඨ සංස්කෘතික කමිටුව විසින් තීරණය කළා ශ්‍රී ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ විවිධ යුගවල තමන්ගේ නිර්මාණ දායකත්වයේ ලබා දුන් නිර්මාණකරුවන් පිළිබඳව සංකතනයක් නිර්මාණය කරන්න. ඒ සඳහා අපිට ආශිර්වාද කළේ විශේෂයෙන්ම ඊට අදාළ සංකල්පය අපිට දුන්නේ අපේ පීඨාධිපතිතුමා මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපතිතුමා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මැතිතුමා. අපි මුලින්ම එතුමාට සවන් දෙමු. එතුමාගේ ආශිර්වාදය ඔබට වැදගත්. අත්පොළ සන්නාදයකින් පිළිගනිමු මේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද. සුබ සන්ධ්‍යාවක් අපේ වැඩමවදාළ මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේමත් අවසරයි. අද දින නම්නීකරණ වැඩසටහන යටතේ ඉතාමත් වැදගත් සන්ධ්‍යාවකට තමයි ඔබ සියලු දෙනා සම්බන්ධ වෙන්නේ. අපේ ආචාර්ය සුනිල් දෑරංගල මහතා එතුමා තමයි පීඨ සංස්කෘතික කමිටුවේ සභාපති වර්තමානයේ. ඉතින් එතුමලා ඔක්කොම එකතු වෙලා විශේෂයෙන්ම අපි සංගීත හා නිර්මාණාත්මක අධ්‍යනාංශයේ දරුවන් අපේ ආචාර්ය මණ්ඩලය එකතු වෙලා තමයි මේ සන්ධ්‍යාව ඔබට තිළින කරන්නේ. ඔබගේ ජීවිතයේ අමරණීය සන්ධ්‍යාවක් වෙයි කියලා අපි හිතනවා. විශේෂයෙන්ම මේ තුලින් මම අද උදේ කිව්වා වගේ ඉහළ රසඥතාවයක් සහිත විද්‍යාර්ථීන් පිරිසකට යම් ආමන්ත්‍රණය කිරීමක් මේ හරහා සිද්ධ වෙනවා. ඒ නිසා හැම වෙලේම අපේ පීඨයේ තියෙන පීඨ සංස්කෘතික කමිටුව උත්සාහ කරනවා මෙවැනි තාමත් උසස් තලයේ රසවින්දනාත්මක වැඩසටහන් ඔබට තිළින කරන්න. ද විශ්වවිද්‍යාල ජීවිතයේදී මේ සෑම ලැබෙන අවස්ථාවකම ප්‍රයෝජනය ගන්න ඇතයි අපි අපේක්ෂා කරනවා. මේ සම්බන්ධයෙන් මේ පිටිපස්සේ සිටපු සියලුම දෙනාට දැන් ගායනා කරනකොට තේරෙයි කවුද ආචාර්ය මණ්ඩලයේ හුඟ දෙනෙක් ඉන්නවා. ඒ සියලු දෙනාටත් මේ සඳහා වෙහෙසු සංගීත හා නිර්මාණාත්මක අධ්‍යනාංශයේ අධ්‍යනාංශ ප්‍රධානතුමා ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනා ඇතුළු ආදරණීය දරුදැරියන් මේ ඔයගොල්ලන්ට කලින් වසරවල අයියලා ඉන්නේ. මෙතන පුදුමයි අද ඔක්කොම අයියලා විතරයි වගේ ඉන්නේ. මේ කාන්තා පිරිසද නැද්ද දන්නේ නැහැ නේ. ඒ ඩිපාර්ට්මන්ට් එක නම් ටිකක් වැඩිපුර ඉන්නවා මේ පිරිමි ළමයි. ඒ හොඳ ඩිපාර්ට්මන්ට් එකක්. මේ පීඨේ මෙහෙම නැති වුණාට ඒ ඩිපාර්ට්මන්ට් එක ටිකක් වැඩි වගේ. ඉතින් ඒ නිසා ඔබ ඒ අයත් එක්ක ඉදිරියේදී මෙතන ඇති මියුසික් කරන්න ආපු ළමයි වැඩ කටයුතු කරලා තමන්ගේ ජීවිතේ විශ්වවිද්‍යාල ජීවිතේ රසවත් කරගන්න කියන ඉල්ලීම තමයි අපිට කරන්න තියෙන්නේ. ඒ නිසා මේ සන්ධ්‍යාව ඊ타ත්ම ආසාවෙන් වින්දනය කරයි කියන බලාපොරොත්තුෙන් මම සමුගන්නවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි පීඨාධිපතිතුමනි. මේක ආකර්ශනීය වේගවත් සන්ධ්‍යාවක්. ලස්සන වේගවත් අත්පොළ සන්නාදයක් දෙන්න ඕනේ අපේ පීඨාධිපතිතුමාට නැවත වතාවක්. ඇයි අපි එහෙම අත්පොළ සන්නාදයක් දෙන්නේ?
එතුමාගේ නායකත්වය යටතේ තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨය ලංකාවේ ශාස්ත්‍ර පීඨ අතර අංක 1 පීඨය බවට පත් කරන්න සමත් වුණේ එතුමාගේ නායකත්වය. ඉතින් ඒ නිසා තමයි අපි ඒ ගෞරවය එතුමාට පිරිනමමින් අපි යොමු එහෙනම් වැඩි කතා වලින් තොරව පළවෙනි ගීතයට. ඊට කලින් මම කැමතියි සිරිල් ටියුඩර් ප්‍රනාන්දු හෙවත් සීටි ප්‍රනාන්දු ඉපදුනේ 1921 ජනවාරි 28 වෙනිදා මොරටුවේදී. ඔහු කිතුණු භක්තිකයෙක්. පල්ලියේ කාන්තාරු ගායන කණ්ඩායමේ නිත්‍ය ගායකයා වුණේ ඔහු. ඔහු ලංකාවේ ජනප්‍රිය ගීත කලාව හෙවත් පොප් ගීතයේ පුරෝගාමියා ලෙස සැලකෙනවා. බොක්ස් ගිටාරය ඔහුගේ ප්‍රියතම වාද්‍ය භාණ්ඩය. ගීත 175ක් පමණ ඔහු ගායනා කළා තියෙනවා. 175න් 15ක වගේ ප්‍රමාණයකට පමණයි වෙනත් අය තනු රචනා කළේ. අනිත් ඔක්කොම තනු ඔහුගේ. විශේෂයෙන්ම ඔහුගේ සංගීතයේ විශේෂතා මොනවද කියලා අපි කතා කළොත් සරල පද රචනා, වේගවත් තාල රටා, බටහිර සංගීතයේ නාදමාලාවල ආభాෂය, ඒ වගේම ඔහුගේ ගීතවල තේමා මාපිය දූදරු සම්බන්ධතා, සමාජ සම්බන්ධතා, ජාතිකාභිමානය, ආත්මාභිමානය, ආදරය, මානව හැඟීම්. ඉතින් අපි සීටීට ගෞරවයක් විදිහටත් ඒ වගේම ඒ අසහාය ගායන ශිල්පියා පිළිබඳ ඔබට කිසියම් අවබෝධයක් ලබා දීමත් වෙනුවෙන් තමයි මේ සන්ධ්‍යාව නිර්මාණය කරන්නේ. ඔහු මේ යන්නේ 1977 දී. අවුරුදු 56ක් වගේ කාලයක් තමයි ඔහු ජීවත් වෙන්නේ. ඔහු මිය ගිහිල්ලා මේ වන විට අවුරුදු 48ක්. එදා වගේම අද වගේම හෙටත් සීටීගේ ගීත නැති සන්ධ්‍යාවක්, සුහදහමුවක්, විනෝදචාරිකාවක් නැතයි කියලා ඔබට හිතේවි මේ ගීත ටික ඇහුවට පස්සේ. ඉතින් ප්‍රිය ආදරණීය විද්‍යාර්ථීනි, අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ සීටීගේ ගීත ඔබ හමුවේ ඉදිරිපත් කරන්නේ ඔබේ ආචාර්ය මණ්ඩලය. සමහර වෙලාවට ඇදුරුයි මඩුල්ලේ සමහරු ඉන්න ඕනේ සංගීත අධ්‍යයනාංශය වෙන්න පුළුවන්. නමුත් සමහරු ඉන්නේ ආර්ථික විද්‍යායකේ, සමහරු අපරාධ විද්‍යා, සමහරු සිංහල අංශේ නේද? ඔබට බලා ගන්න පුළුවන් අපේ කට්ටියගේ වැඩ. අපි එහෙනම් පළවෙනි ගීතයට යමු. අපේ යුතුයකම, අපේ වගකීම, අපේ බැඳීම අංක 1ට. මොකටද? මේ රටට අපව දරාගෙන සිටින මාතෘ භූමිය වෙනුවෙන් තමයි අපගේ යුතුයකම, අපේ බැඳීම, අපේ වගකීම. එහෙනම් අපි පළවෙනි ගීතය ගයන්න ආරාධනා කරනවා. සංගීත හා නිර්මාණාත්මක තාක්ෂණ වේද අධ්‍යයනාංශයේ කතිකාචාර්ය අසංක ධනංජය ලීනාරච්චි සහෘදයාට හෙළ ජාතික අභිමානයි. අතුල සන්නාදයක්. හෙළ ජාතික අභිමානේ වැඩුවිරුවන්සේ පොරනේ ඉරුමව්බිම සව්සිරියෙන් සරසව් පිබිදෙව් සැරසෙව්. හෙළ ජාතික අභිමානේ වැඩුවිරුවන්සේ පොරනේ ඉනුමව්බිම සව්සිරියෙන් සරසව් පිබිදෙව් සැරසෙව්. වීර විකුම් පෙරදරුවෝ දෙස රැස මුර කෙරුවෝ ඒලෙය ඇති ඔබ සුරවිරුවෝ නොම වවුනය කරවෝ දැයදියුනට පැද යන නැවියා ගොවියා බිම දෙවියා විපතෙහි සැපතෙහි නොතැලෙයි නොතැවේ අටලෝ දම ගුරු හෙළයා විපතෙහි සැපතෙහි නොතැලෙයි නොතැවේ අටලෝ දම ගුරු හෙළයා.
හෙළ ජාතික අභිමානේ වැඩු විරුවන්සේ පොරනේ දිනු මව්බිම සෞසිරියෙන් සරසව් පිබිදෙව් සැරසෙව් මුහුදට ඇදෙනා මහගංගා කුඹුරට යලි හරවා ධාන්‍ය වගා කොට සිරිලක මේ පෙරදිග කෙත කරවා අර පිරිමැස්මට පුරුදු වෙලා බිඳලා උදුක සම්පා පැරකුම් යුගයක් නැවතත් අරබව් නිජ භූමි තලේ ලංකා පැරකුම් යුගයක් නැවතත් අරබව් නිජ භූමි තලේ ලංකා හෙළ ජාතික අභිමානේ වැඩු විරුවන්සේ පොරනේ දිනු මව්බිම සෞසිරියෙන් සරසව් පිබිදෙව් සැරසෙව් හෙළ ජාතික අභිමානේ වැඩු විරුවන්සේ පොරනේ දිනු මව්බිම සෞසිරියෙන් සරසව් පිබිදෙව් සැරසෙව් බොහොම ස්තුතියි අසංක කොහමද ආරම්භය හොඳයිද මට පේන්නේ නැහැ කට්ටියගේ මූණ ලොකු ලයිට් එකක් ගාලා අපිත් එක්ක කියන්න පුළුවන් මේ ගීත මෙතන ගායනා කරන කට්ටියත් එක්ක ඒ හින්දා ඔබට ආරාධනා කරනවා ඒ සඳහාත් එහෙනම් අපි දෙවෙනි ගීතයට යමු දෙවෙනි ගීතයට යන්න කලින් අපි හඳුනාගමු අපේ පීඨාධිපතිතුමා කිව්වා වගේම ඔබ දන්නවා මේ පසුබිමේ ඉන්නේ සංගීතයේ සපයන්නේ සංගීතය හා නිර්මාණාත්මක තාක්ෂණ වේදය අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් මම හිතන්නේ ඔවුන්ව හඳුනා ගැනීම හොඳයි ඔවුන්ට ලයිට් එකක් දුන්න නම් වේදිකාවට අත උස්සලා ඒගොල්ලන් නේද මම මේ වාද්‍ය භාණ්ඩවල විස්තර දන්නේ නැහැ පීඨාධිපතිතුමනි මේ ලියලා තියෙනවා පර්ගියුසන් නේ තාලවාද්‍ය කවුද තාලවාද්‍ය තේමිය සංචිත අත්පොළ සන්නාදයක් දෙන්න තේමිය සංචිත ඔබේ ජේෂ්ඨ සහෘදෙක් වයලිනය සයින් නලිම් කෝ right keyboard නිරෝෂ ගුණරත්න අත උස්සමුද නිරෝෂ හරි drums අකිල ගීතික රණතුංග bass guitar කැලුම් චාමරලියනගේ lead guitar අමිඳු ඓශ්චර්ය වීරසිංහ rhythm guitar උලින්දු ගීතප්‍රිය මම හිතන්නේ නම් ටික ඔක්කොම කියවෙන්නේ නැතිනේ හරි දැන් මේ වැඩේ අධීක්ෂණය කරන්නේ මේ පල්ලෙහා ඉන්නවා පීඨ සංස්කෘතික කමිටුවේ සංගීත අනු කමිටු ප්‍රධානී ආචාර්ය ඉසුරු කොන්දසිංහ මහතා ඔහු පසුබිමේ ඉන්නවා ඔහුටත් අත්පොළ සන්නාදයක් ලබා දෙන්න විශේෂයෙන්ම ඔවුන්ට අවශ්‍ය ඒ ශක්තිය පසුබිමේ ඉඳලා සපයන්නේ සංගීත හා නිර්මාණාත්මක අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය ප්‍රියන්ත තිලකසිරි අපි එතුමාටත් අපේ ප්‍රසාදය පළ කරමු හරි එහෙනම් අපි දෙවැනි ගීතයට යමු මා බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහිවේ ඔබ දන්නවා අම්මගේ උකුලේ නැලවුණු ඔබ අද ඉඳලා ඊයේ ඉඳලා අවුරුදු 3ක් හෝ අවුරුදු 4ක් නැලවෙන්නේ කාගේ තුරුලේද විදුදය තුරුලේ විදුදය මව්ගේ තුරුලේ
ඉතින් මම හිතන්නේ ඒක අපිට ගොඩක් දැනෙන එකක්. මේ ගස්වල ගඩා ගෙඩි කාලා හැදිච්ච අපි අපේ පීඨාධිපතිතුමත් එහෙමයි. ගෙඩි පැහෙන්න කලින් අබ ගස්වල ගෙඩි කඩනවා, තැඹිලි ගස්වල ගෙඩි කඩනවා. එහෙම තමයි ඉතින් අපේ ජීවිතයේ ගෙවුනේ ඒ කාලේ. ඉතින් ඔබත් එහෙම කාලයක් ගත කරන්න සූදානම් වෙනවා. අම්මගේ ආදරය අමතක කරන්න බැරි වෙනවා වගේම ඔබට බැරි වේවි මියන තුරාවට විදුදේ ආදරය අමතක කරන්න. එහෙනම් අපි අහමු මා බාල කාලේ අම්මාගේ උකුලේ ගීතය. අපි මේ ගීතය ගයන්න ආරාධනා කරනවා ඩිජිටල් අධ්‍යයන හා වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානයේ සහාය කතිකාචාර්ය පවිත්‍රා ධනංජනී සමග මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික සහකාර රංග සූර්ය බණ්ඩාරට අත්පොළ සන්නාදයක් දෙන්න. ඉවසීම කරුණා ගුණදම් ගොතා දුරලන්න වංචා මදමාන ඊශා නිර්වාගේ මටේ අවවාද දුන්නා මා බාල කාලේ අම්මාගේ උකුලේ නෙළවුණු තාලේ මට තාම සිහිවේ මා බාල කාලේ ශ්‍රී ලංකා ඔබගේ පුතේ ඇරක්ම ඇත්තේ පුතුගේ අතේ පුංචි ලංකා පුතුගේ අතේ ඇරක්ම ඇත්තේ පුතුගේ අතේ නංවාල ස්නේහේ රට දැකෙරෙහි රැකගන්න සැමදා ඇගෙනාමි පුතුනේ මා බාල කාලේ අම්මාගේ උකුලේ නෙළවුණු තාලේ මට තාම සිහිවේ ආදරේමා ඔවමින් තුරුල්ලේ මෙහි නැවුයේ මෙනී මගේ ඇදුන් පොවාමි නඟුලේ නාමි මට තාම සිහිවේ ඇගේ ගීතරාවේ මා බාල කාලේ අම්මාගේ උකුලේ නෙළවුණු තාලේ මට තාම සිහිවේ මා බාල කාලේ මොකද කියන්නේ ඊළඟ වටේට යවනවද? යවමුද? යවන්න පුළුවන්ලු. ආදරණීය විද්‍යාර්ථීනි විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ අධ්‍යයන අනධ්‍යයන ශිෂ්‍ය කියන මේ කණ්ඩායම් තුන එකතු වෙන්නේ විශ්වවිද්‍යාලයේ යන්නේ. මම හිතන්නේ ජපුර කියලා කියන්නේ අතිශය මිත්‍රශීලී ආදරණීය පරිසරයක් සහිත විද්‍යාස්ථානයක් බව ඔබට දැනෙන්න ගනීවි ඉස්සරහට. අපේ රංග සූර්ය බණ්ඩාර මහත්තයා
අනධ්‍යයන කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් තමයි ඔබව රසවත් කරන්න මේ අවස්ථාවට සම්බන්ධ වුණේ. අපි එතුමාට අපගේ ප්‍රණාමය පළ කරමු, ප්‍රසාදය පළ කරමු. ඒ වගේම පවිත්‍ර ධනංජනී සීඩෙප් ආයතනය නියෝජනය කරමින් ඔබ රසවත් කළේ. ඒත් එක්කම ඔබට සඳහන් කරන්න ඕන මේක මම හිතන්නේ සුවිශේෂ අවස්ථාවක්. මේ සංගීත සංකතනය මේ මොහොතේ සජීව පටිගත කිරීමක් සිදු වෙනවා. ටෙලිස්ටාර් ආයතනයේ බන්දුල වීරක්කොඩි මහත්මයා ඇතුළු කණ්ඩායම ඒ කටයුතු කරනවා. විශේෂයෙන්ම අපාරා සවුන්ඩ්ස් අපිට ශබ්ද පරිපාලනයෙන් සහාය වෙනවා. ආලෝකකරණයෙන් රංග ක්‍රියේෂන් සහාය වෙනවා. ඉතින් ඔබට විචිත්‍ර අත්දැකීමක් විඳ ගන්න අවකාශය සැලසෙවි ඉස්සරහට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන් ඒ පිළිබඳවත් සඳහන් කරමින් අපි ඊළඟ ගීතයට වේදිකාව වෙන් කරමු. කාටද? රැපෙල් රැකලා පැල් කවි කියලා නිදි නැති දෙනෙත බරයි. අපි ආරාධනා කරමු ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අජන්ත කල්යාණරත්න. රැකලා පැල් කවි කියලා නිදි නැති දෙනෙත බරයි. වෙහෙස නිවන්නට තුරුලිය නලවා එන මද පවන සුවයි. පැල් රැකලා පැල් කවි කියලා නිදි නැති දෙනෙත බරයි. වෙහෙස නිවන්නට තුරුලිය නලවා එන මද පවන සුවයි. පොල්පිනි මතලා ඉරු රැස් වැටිලා මැණික් ලෙසින් දිලිසේ මට බහ දුන්නා බිලියෙන් ඇඹරුණ මැණිකෙගෙනෙත් විලසේ. මෙදා සැරේ කුරහන් කිරි වැදිලා සුළඟේ ලෙල දෙනවා. උඹුකෙන් නාගෙන වරල විදාගෙන මැණිකෙව සිහි වෙනවා. රැපැල් රැකලා කවි කියලා නිදි නැති දෙනෙත බරයි. වෙහෙස නිවන්නට තුරුලිය නලවා එන මද පවන සුවයි. සාරයි ඒකෙන් නැහැ නොවේ අතමිට අඩු පාඩු. පලඳන් නම් ගෙල මාල සවන් යුග ලෙලව මිරන් තෝඩු. ගේ පොඩියෙක් වැඩපල අවසන් මුත් එලියක් එහි නැත්තේ. මේ කන්නයේදිම අස්වනු කැපුවම මැණිකෙත් එනවානේ. රැපැල් රැකලා පැල් කවි කියලා නිදි නැති දෙනෙත බරයි. වෙහෙස නිවන්නට තුරුලිය නලවා එන මද පවන සුවයි. එන මද පවන සුවයි. එන මද පවන සුවයි. මීළඟට තව ලස්සන අවස්ථාවක්. සිටි ප්‍රනාන්දු මහත්තයාගේ ගීතවලට මම හිතන්නේ අපේ පීඨාධිපතිතුමා
බොහොම ගොඩක් ඇලුම් කරනවා. අපි එක ගීතයක් ගයන්න එතුමාටත් ආරාධනා කරා. එතුමා ඒ තරම් එකඟතාව පළ කරේ නෑ වැඩේට. ඕක ගයන්න ගිහිල්ලා මම අල කරලා මොකක් හරි අවුලක් කරයිද දන්නේ නැහැ කියලා වගේ දෙයක් කිව්වා. නමුත් මම හිතන්නේ ඔබ දන්නවා අපි වෘත්තීය ගායකයෝ නෙමෙයි. ඔබත් එක්ක කිසියම් සංවාදයක් හදාගන්න, සුහදතාවක් ගොඩනගා ගන්න, ඒ වගේම සීටි ප්‍රනාන්දු මහත්මයාට ගෞරවයක් විදියට එතුමාගේ ගීත පිළිබඳව පොඩි ආවර්ජනයකට යන්න තමයි මේ සන්ධ්‍යාව නිර්මාණය කරගත්තේ. ඉතින් ඔබේ වේගවත් අත්පොළසන්නාදෙන් පිළිගනිමුද? මොකද කියන්නේ? එතුමාට සහාය වෙන්න තව කට්ටිය ඉන්නවා. මහාචාර්ය ශිරාන්ත හින්කෙන්ද මැතිතුමා, මානව ශාස්ත්‍ර සමාජ විද්‍යාපීඨයේ පීඨාධිපතිතුමා. එතුමාට සහාය වෙන්න ඉනෝජ් කෞශල්‍ය අබේනායක ආචාර්යතුමා. එන්න සර්. යඹ වනලේ ඊහඬ පතුරා ආවද අමතන්නේ ලස්සන මුහුණට ඇස්වා දෙන්නද ඔය හැටි නැහෙන්නේ අපි බට දිවාගෙන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ ලාටිල් පාටට නිලිසෙන හින්දාද ඇස් දෙක නලවන්නේ සිහිනෙන් සිහිනට ඔබ එනවා උනවද හිමිට මුමුණනවා අදවත රිදුමද නවතිනවා මොහොතින් යලි නොපෙනී යනවා ඊහඬ පතුරා ආවද අමතන්නේ ලස්සන මුහුණට ඇස්වා දෙන්නද ඔය හැටි නැහෙන්නේ මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ ලාටිල් පාටට දිලිසෙන හින්දාද ඇස් දෙක නලවන්නේ පදවට සුදු ඔසරිය පටලා මල් පොකුරක් ඔබ අත තබලා ළඟදිම මනමාලිය කරලා ගෙන යන්නේ මී ඔබේ මගේ කියලා යඹ වනයේ ඊහඬ පතුරා ආවද අමතන්නේ ලස්සන මුහුණට ඇස්වා දෙන්නද ඔය හැටි නැහෙන්නේ මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ ලානිල් පාටට දිලිසෙන හින්දාද ඇස් දෙක නලවන්නේ තුදු බොහොම ස්තුතියි සර්. කොහොමද බැරි කිය හිටියට ඉන්න බැරි වෙන්නම කිව්වද කොහෙද නේ? ඉතින් ඔබේ අත්පොළසන්නාදය දෙන්න එතුමාට මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහාචාර්ය මානව ශාස්ත්‍ර සමාජ විද්‍යාපීඨයේ පීඨාධිපතිතුමා. මම හිතන්නේ ඔබට මේ සන්ධ්‍යාව නිර්මාණය කරන්න එතුමාගේ ආශිර්වාදය අපිට ගොඩක් වැදගත් වුණා. අපි එහෙමනම් මම හිතන්නේ වැඩි කතා අවශ්‍ය නැහැ. ගීත වලට තමයි අපි මේ අවස්ථාව වැඩිපුර වෙන් කරන්නේ. ආරම්භයේදීම
අවශ්‍ය කතන්දර ටික කිව්වා CT ගැන. ඔබට පුළුවන් CT ගැන හොයන්න. ඒ ගීත හදාරන්න. ඒ වගේම ඒවා රස විඳින්න. අපි ඊළඟට ගායනා කරන්න ආරාධනා කරන්නේ පුන් සඳ හිනහෙන්නේ වනමල් පූදින්නේ ගීතය ගයන්න මේ ආරාධනය භාෂා සංස්කෘතික හා ප්‍රාසංගික කලා අධ්‍යයනාංශයේ කතිකාචාර්ය තිලිනී භාග්‍යා රණසිංහ සමග ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය අජන්ත කල්‍යාණරත්න. ලස්සන ඔබේ මුහුණේ දැක්කම නොවෑ මැනිකේ වසන්ත සමයේදී ඔබ ළඟ ඉඳගෙන මිහිරට කවි කියමි සමන් කැකුළු මල් පොකුරක් අරගෙන ඔබේ හිසේ ගසමි නැහෙන්නේ වනමල් පිබිදෙන්නේ ලස්සන ඔබේ මුහුණේ දැක්කම නොවෑ මැනිකේ බැස යන ගංගාවේ මම ඔබ හා ඔරු පදිමි සඳ ඇති තාලෙට ඔබේ සුදු අතගෙන ගම් තෙර වෙත දුවමි බලමින්නේ මුන් හැමදින සැනසෙන්නේ බොහොම ස්තුතියි ආචාර්ය අජන්ත සහ තිලිනි. එක්කෙනෙක් ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ අනිත් එක්කෙනා ජපන්ද චීනද? චීන.
හරි. අපි ඊළඟ ගීතයට යමු. ඊට ඉක්මනට මේ වැඩේ යනවා. සීටිත් වේගවත්, අපිත් වේගවත්. දැන් ඊළඟට ආරාධනා කරන්නේ අතිශයින්ම වේග රිද්මේ ගායනා සඳහා ප්‍රචලිත ප්‍රකට ජපුර මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ නිත්‍ය ගායකයා. එතුමාට ලේසියෙන් මයික් එකක් දුන්නොත් ආයි ගන්නටම බෑ. ඉතින් වැඩේ තියෙන්නේ දැන් මේක කිව්වා දෙකයි දෙන්නේ. එකක් දෙන්නම් ඊට පස්සේ තවත් එකක් දෙන්නම් කියලා. ඉතින් හරි අපි එතුමාට ආරාධනා කරමු. ඇත්තටම එතුමා අපිට ශක්තියක් ඔබ අඳුරගත්තා. එතුමා මම අන්තිමට නම කියන්නම්. මේ නාමනීකරණ කමිටුවේ මෙවර සියලු වැඩ කටයුතු මෙහෙයවීම සිද්ධ කළේ එතුමා මානව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය සේපාල සමරසේකර. කුසගිනි හැදුනට ඉඳුල් නොකව් තනකොළ නුබුදිති සිංහ පෙඩව්. එන්න සේපාල සර්. කියමුකම මෙහි පැනී බොතිවන් පඹරු මලවට නොරාදති කලු දෙබරු දහවල් නොතිලේ අඹරෙතරු අවරින් නොනැගෙයි නැගෙන හිරු පියු මෙහි පැනී බොතිවන් පඹරු මලවට නොරාදති කලු දෙබරු දහවල් නොතිලේ අඹරෙතරු අවරින් නොනැගෙයි නැගෙන හිරු ඉඳුල් නොකව් තනකොළ නුබුදිති සිංහ පෙඩව් කුසගිනි හැදුනට ඉඳුල් නොකව් තනකොළ නුබුදිති සිංහ පෙඩව් කොඳමල් නුපිපෙයි කිරි මුදුනේ කවතෙල් නොතමයි රන් බඳුනේ කොඳමල් නොපිපෙයි කිරි මුදුනේ කවතෙල් නොතමයි රන් බඳුනේ පියු මෙහි පැනී බොතිවන බඹරු මලවට නොරාදති කලු දෙබරු දහවල් නොතිලේ අඹරෙතරු අවරින් නොනැගෙයි නැගෙන හිරු වට ඉමිහිරි පද උපුටා කෝලක් වෙනවද කළු කපුටා දැවට ඉමිහිරි පද උපුටා කෝලක් වෙනවද කළු කපුටා සුදු පැහැරියේ කවුද කිරේ මුතු නොබඳි ගිරවියගේ කරේ සුදු පැහැරියේ කවුද කිරේ මුතු නොබඳි ගිරවියගේ කරේ පියු මෙහි පැනී බොතිවන වඹරු මලවට නොරාදති කලු දෙබරු දහවල් නොතිලේ අඹරෙතරු අවරින් නොනැගෙයි නැගෙන හිරු පියු මෙහි පැනී බොතිවන වඹරු මලවට නොරාදති කලු දෙබරු දහවල් නොතිලේ
පීලෙයි අඹරතරු අවරින් නොනැගෙයි නැගෙන හිරු සුදී බොහොම ස්තුතියි සේපාල සර්. ඒ මානව විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය සේපාල සමරසේකර